ආයුබෝවන් හැමෝටම. අද අපි කතා කරන්න යන්නේ ශ්‍රී ලංකාවේ ගුරු වෘත්තියට පිවිසීමට බලාපොරොත්තු වන උපාධිධාරී රැසකට වැදගත් වන පුවතක් ගැන. ඒ තමයි 2026 වසර සඳහා ජාතික පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය පුරප්පාඩු සඳහා උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගය පිළිබඳ නිකුත් කර ඇති ගැසට් නිවේදනය. මේ ගැසට් නිවේදනය පිටු 32කින් සමන්විත වනවා. අද අපි මේ වීඩියෝවෙන් ගැසට් පත්‍රයේ තියෙන වැදගත් තොරතුරු සරලව පැහැදිලිව ඔබට ඉදිරිපත් කරනවා. ඉතින් මේ විභාගයට අයදුම් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වීඩියෝව අනිවාර්යෙන්ම අවසානයේ දක්වා නරඹන්න. ගැසට් පත්‍රයේ පළමු පිටුවෙන් අපිට පෙන්වා දෙන්නේ මේක අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශ විසින් නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රයක් බවයි. මේ ප්‍රධාන කරුණු වශයෙන් අපිට අඳුරගන්න පුළුවන් පුරප්පාඩු දිවයිනේ ජාතික පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම. සුදුසුකම් වශයෙන් 2023 2.10 දිනට රාජ්‍ය සේවයේ නියුතු නොවන උපාධිධාරීන් සහ තුන්වෙනි සටහන මගින් ආවරණය වන උපාධිධාරීන් සඳහා අයදුම් කළ හැකියි. අයදුම් ක්‍රමයේ වශයෙන් පැහැදිලිව සඳහන් කරලා තියෙනවා. අයදුම්පත් බාරගන්නේ මාර්ගගත ක්‍රම ඔන්ලයින් ක්‍රමයට බවයි. ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ www.donest.lk වෙබ් අඩවියේ අව සර්විස් යටතේ ඇති ඔන්ලයින් ඇප්ලිකේෂන් රික්‍රූට්මන්ට් එක්සෑම් අලයිරක් EB එක්සෑම් ඔස්සේ අයදුම් කළ හැකි. 2026 පෙබරවාරි මාස 20 වෙනි දින පස්වරු 9ට අයදුම්පත් බාර ගැනීම ආරම්භ වන අතර 2026 මාර්තු මාස 5 වෙනි දින අයදුම්පත් බාර ගැනීම අවසන් වන බවයි. එසේම අයදුම්පතේ මුද්‍රිත පිටපත සාමාන්‍ය විනිශ්චයකාරවරයෙකු ලවා සහතික කර සම්මුඛ පරීක්ෂණයට කැඳවන අවස්ථාවේ ඉදිරිපත් කළ යුතු අතර අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවසාන දිනය දක්වා ප්‍රමාද වීමෙන් ඇතිවන ඕනෑම අහිතකර තත්ත්වයක් අයදුම්කරු විසින් විඳ දරාගත යුතු වන. එසේම මේ ගැසට් නිවේදනය මගින් අයදුම්පත් කැඳවන්නේ රාජ්‍ය සේවයේ නියුතු නොවන උපාධිධාරීන්ගෙන් පමණයි. රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් සඳහා වෙනම ගැසට් නිවේදනයක් නිකුත් කරලා තියෙනවා. දෙවන පිටුවෙන් පැහැදිලි කරන්නේ මේ බඳවා ගැනීමේ ක්‍රමවේදයයි. මේ ඉතා වැදගත් කොටසක්. විභාග කොමසාරිස් ජෙනරාල් විසින් ගැසට් නිවේදනයේ 10.1 වගන්තියට අනුව ලිඛිත තරඟ විභාගයක් පවත්වනු ලබනවා. ලිඛිත විභාගයේ සියලුම ප්‍රශ්න පත්‍රවලට පෙනී සිට එක් ප්‍රශ්න පත්‍රයට 140 අවම ලකුණු ප්‍රමාණය ලබාගත් අයදුම්කරුවන්ගේ මුළු ලකුණුවල එකතුවේ ප්‍රමුඛතා අනුපිළිවෙලට අදාළ පුරප්පාඩු සංඛ්‍යාවෙන් දෙගුණයක් සම්මුඛ පරීක්ෂණයට කැඳවනු ලබනවා. සුදුසුකම් ලැබූ අයදුම්කරුවන්ගේ නාම ලේඛනය අධ්‍යාපන අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියේ පළ කරනු ලබනවා. එසේම ආබාධිත පුද්ගලයන් සඳහා විශේෂයෙන් ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ 7.2.4.1 වගන්තියට අනුව ලිඛිත තරඟ විභාගයේ සමත් වීමට අවශ්‍ය අවම ලකුණු ලබා ඇති ඉල්ලුම් කරන පාසල් ගණයට මාධ්‍යට හා විෂයට අදාළව පවතින පුරප්පාඩු සංඛ්‍යාවෙන් 3% උපරිමයක් දක්වා පූර්ණ කාලීන ආබාධිත පුද්ගලයන් සම්මුඛ පරීක්ෂණ මණ්ඩලය වෙත ඉදිරිපත් වීමට හිමිකම් ලබනවා. ඔවුන් ශාරීරික යෝග්‍යතාව තහවුරු කිරීම සඳහා වෛද්‍ය සහතිකයක් ඉදිරිපත් කළ යුතුයි. එසේම සම්මුඛ පරීක්ෂණයේදී මූලික සුදුසුකම් සපුරාන අයදුම්කරුවන් ගැසට් නිවේදනයේ 10.3 වගන්තිය අනුව ප්‍රායෝගික පරීක්ෂණයකට භාජනය කරනු ලබනවා. ප්‍රායෝගික පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු විභාග දෙපාර්තමේන්තුව වෙත සුජුවම යොමු කරනවා. මෙහිදී අයදුම්කරුවන් විසින් පුරප්පාඩු පවතින පාසල් සඳහා සේවකීය මනාපයේ ප්‍රමුඛතා අනුපිළිවෙලට දැකිය යුතුයි. ප්‍රායෝගික පරීක්ෂණයේදී සහ ලිඛිත පරීක්ෂණයේදී ලබා ගන්නා ලකුණු වල ප්‍රමුඛතා අනුපිළිවෙල ඉල්ලුම් කර ඇති භාෂා මාධ්‍ය විෂය සහ පාසල් වර්ගය අනුව පාසල් පාදකව පවත්නා පුරප්පාඩු සංඛ්‍යාව මත බඳවා ගැනීම සිදු කරනවා. එකම පාසලට මනාපය පළ කළ ඇති අයදුම්කරුවන්ගෙන් කිහිප දෙනෙකු සමාන ලකුණු ලබා තිබෙන අවස්ථාවකදී පාසල් සඳහා ස්ථානගත කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් විසින් අදාළ පළාත් රාජ්‍ය සේවා කමිෂන් සභාව විසින් තීරණය කරනු ලබනවා. තුන්වෙනි පිටුවේ අපිට දැනගන්න ලැබෙන්නේ සේවා නියුක්තිය කරවීම සහ කොන්දේසි සහ වැටු පරිමාණය පිළිබඳ. මේ තනතුරු ස්ථිරයි. විශ්‍රාම වැටු සහිතයි. පත්වීම් ලබන නිලධාරීන් වසර 3ක පරිවාස කාලයකට යටත් වන අතර එම කාලය තුළ පළමුවැනි කාර්යක්ෂමතා කඩයින් පරීක්ෂණය සමත් විය යුතුයි. 2020 10.16 දිනදී රාජ්‍ය පරිපාලන චක්‍රලේඛන 18 ඇලයිර 2020 සහ ඊට අනුගාමික චක්‍රලේඛ අනුව රාජ්‍ය භාෂා ප්‍රවීණතාවය ලබාගත යුතුය. මෙම පත්වීම රාජ්‍ය සේවා කමිෂන් සභාවේ කාර්යපටිපාටි රීතිවලට ආයතන සංග්‍රහයට සහ රාජ්‍ය මුදල් රෙගුලාසිවලට යටත් වෙනවා. 2014 10.23 වෙනි දින ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථා සංග්‍රහය සහ ඒ සංශෝධනවල සඳහන් විධිවිධානවලට මේ පත්වීම යටත් වෙනවා. වැටු පරිමාණ වශයෙන් මේ තනතුර 2025 3.25 දින රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ අංක
10 ඇලයිරක් 2025 දරණ වැටුප් චක්‍රලයකට අනුව GE.1 2025 රුපියල් 53,60න් පටන්ගෙන රුපියල් 66,600ක මාසික වැටුප් පරිමාණයක් හිමියනවා. ශ්‍රී ලංකා ගුරු සේවයේ 3 වෙනි ශ්‍රේණියේ මේ වැටුප් පරිමාණය 14 වෙනි වැටුප් පියවර වන 64,440ක වැටුපෙහි පිහිටුවනු ලබනවා. ඊට අමතරව රජයේ නිලධාරීන්ට රජය විසින් කලින් කලට ගෙවනු ලබන වෙනත් දීමනාද හිමි වෙනවා. 4 වෙනි පිටුවෙන් පොට දෙකකට හැකි වෙන්නේ අධ්‍යාපන වෙනත් සුදුසුකම් පිළිබඳව. මේ කොටස ඉතා වැදගත්. මේ සුදුසුකම් මේවාට ගැලපෙනවාද කියා ඔබ හොඳින් පරීක්ෂා කළ යුතුයි. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කමිෂන් සභාව විසින් පිළිගත් විශ්වවිද්‍යාලයක් මගින් හෝ උපාධි පිරිනැමීමේ ආයතනයක් මගින් ප්‍රදානය කරනු ලබන උපාධියක් සමග සටහන් 6 සඳහන් සුදුසුකම් සපුරාලේ යුතුයි. එසේම උපාධියට හදාරා ඇති ප්‍රධාන විෂයන් අනුව පමණක් අදාළ ගුරු පුරප්පාඩු සඳහා ඉල්ලුම් කළ යුතුයි. එල්ලුම් කරන විෂයට අදාළව සේවකීය උපාධියේ මුළු විෂය ධාරණයෙන් 3 එකක් සම්පූර්ණ කර විය යුතුය. ඔබේ උපාධියට අනුව ඉල්ලුම් කර හැකි විෂයන් පිළිබඳ සැලකීමක් විය යුතුය. එසේම උසස් පෙළ හා සාමාන්‍ය පෙළ විෂය නිර්දේශයන්ට අදාළව උපාධියේ පවතින විෂය ධාරාවන් සුදුසුකම් පරීක්ෂා කිරීමේදී සලකා බලන ලබනවා. එල්ලුම් කරන විෂයට අදාළව ප්‍රධාන විෂයක් සහිත උපාධි නොමැති අවස්ථාවලදී ලබා ඇති උපාධිය සමග අමතර සුදුසුකම්ද සලකා බලනවා. උපාධියේ විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනයේ විෂය ධාරණය සඳහන් නොවේ නම් ඒ අදාළ විශ්වවිද්‍යාල මගින් තහවුරු කරන අදාළ ලේඛන සම්මුඛ පරීක්ෂණ අවස්ථාවේදී ඉදිරිපත් කළ යුතුය. පාසල් පද්ධතිය පවතින ගුරු පුරප්පාඩු සම්පූර්ණ කිරීමේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අනුව අත්‍යවශ්‍යයෙන් බඳවා ගත යුතු ලෙස හඳුනාගෙන ඇති විෂය සඳහා බඳවා ගැනීමේදී ප්‍රමුඛතාව ලබා දෙනු ඇත. එක් අයදුම්කරුවෙකුට අපුස උසස් පෙළ සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන් යටතේ වූ විෂය කාණ්ඩයේ විෂයන් දෙකක් සඳහා අපුස උසස් පෙළ සහ අනිත් විෂය කාණ්ඩයේ විෂයන් දෙකක් සඳහා ඉල්ලුම් කළ හැකියි. එසේම ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාව සංග්‍රහයේ විධිවිධානයට අනුව සෑම අයදුම්කරුවෙකුම අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේදී සිංහල භාෂාව හෝ දෙමළ භාෂාව විෂයන් වශයෙන් සමත් වී තිබිය යුතුය. විභාග කොමසාරිස් ජෙනරාල් විසින් දේශීය අපස සාමාන්‍ය පෙළ විභාගය හා සමානව පිළිගනු ලබන වෙනත් විභාග සමතුන්ටද මේ සඳහා ඉල්ලුම් කළ හැකි වෙනවා. ඒ වගේම මේ කොටස තමයි ගැසට් පත්‍රයේ වැඩිම තොරතුරු ප්‍රමාණයක් අඩංගු වන කොටස. මෙහිදී විෂයන් වර්ග දෙකක් යටතේ සුදුසුකම් දක්වා තිබෙනවා. පළමුව අපස උසස් පෙළ විෂයන් සහ අවුරුදු 13ක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ විෂයන් හා දෙවනුව අපස සාමාන්‍ය පෙළ සහ අනෙකුත් විෂයන් මෙහිදී දක්වා ලබනවා. මෙහිදී 5 වෙනි පිටුව සහ 11 වෙනි පිටුවේ අපස උසස් පෙළ විෂයන් සහ 13 වසරක අඛණ්ඩ අධ්‍යාපන වැඩසටහන යටතේ වූ විෂයන් පිළිබඳ දක්වනවා. විද්‍යා විෂයන් රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, ජීව විද්‍යාව, කෘෂි විද්‍යාව, සංයුක්ත ගණිතය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණ හා තාක්ෂණ සඳහා විද්‍යාව. උදාහරණ ලෙස රසායන විද්‍යාව ගත්තම සිව් අවුරුදු විශේෂවේදී උපාධියකදී ප්‍රධාන විෂය ලෙස හෝ වෙනත් විෂයන් ලෙස උපාධියේ මුළු විෂය ධාරාවෙන් 3 එකක් අප සාමාන්‍ය පෙළ විෂය නිර්දේශන අනුකූල වන පරිදි හදාරා තිබීම හෝ 3 වන අවුරුදු උපාධියකදී මුළු විෂය ධාරාවේ 3 එකක් ආම වශයෙන් අදාළ විෂයන්ගෙන් සම්පූර්ණ කළ තිබිය යුතුය. එසේම කලා විෂය ධාරාව ගතහොත් ඉතිහාසය, භූගෝල විද්‍යාව, ආර්ථික විද්‍යාව, දේශපාලන විද්‍යාව, බෞද්ධ ශිෂ්ටාචාරය, හින්දු ශිෂ්ටාචාරය, ඉස්ලාම් ශිෂ්ටාචාරය, බුද්ධ ධර්මය, හින්දු ධර්මය, ක්‍රිස්තියානි ධර්මය, ඉස්ලාම්, චිත්‍ර කලාව, නර්තනය, දේශීය භාරත, පෙරදිග සංගීතය ලෙස විෂයන් හඳුන්වලා තියෙනවා. උදාහරණයක් සිංහල ගතවුන් සිංහල පිළිබඳ ශාස්ත්‍රවේදී විශේෂ උපාධියක් හෝ සිංහල ප්‍රධාන විෂයක් වන ඕනෑම ශාස්ත්‍රවේදී සාමාන්‍ය උපාධියක් ලබා තිබීම මෙහිදී දක්වලා තියෙනවා. වෘත්තීය විෂයන් වශයෙන් ළමා මනෝවිද්‍යාව හා ආරක්ෂණ, සෞඛ්‍ය සමාජ ආරක්ෂණ, ශාරීරික අධ්‍යාපනය හා ක්‍රීඩා, ප්‍රාසංගික කලා, කාර්යසිද්ධ කළමනාකරණය වැනි විෂයන් මෙහිදී දක්වලා තියෙනවා. එසේම අප උසස් පෙළ සහ අනෙකුත් විෂයන් පිළිබඳ 11 වෙනි පිටුවේ සිට 14 වෙනි පිටුව දක්වා දක්වලා තියෙනවා. මෙහිදී ශිෂ්‍ය උපදේශනය, විශේෂ අධ්‍යාපනය, විද්‍යාව, ගණිතය, සිංහල භාෂාව හා සාහිත්‍ය, දෙමළ භාෂාව හා සාහිත්‍ය, ඉංග්‍රීසි භාෂාව, ඉතිහාසය, භූගෝල විද්‍යාව, කොරස්‍ය අධ්‍යාපන විෂයන් දක්වලා තියෙනවා. උදාහරණ වශයෙන් ශිෂ්‍ය උපදේශනය ගතහොත් මනෝවිද්‍යාව හා සමාජ විද්‍යාව පිළිබඳ විශේෂවේදී උපාධියක් හෝ සාමාන්‍යවේදී උපාධියක් ලබා තිබීම හෝ ඕනෑම අධ්‍යාපනයක් සමග විශ්වවිද්‍යාල ඕනෑම උපාධියක් සමග විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම සභාව විසින් පිළිගත් ආයතනයකින් ලබාගත් එක් අවුරුද්දක නොඅඩු උපදේශනය පිළිබඳ ඩිප්ලෝමාවක් හෝ පශ්චාත් උපාධි ඩිප්ලෝමාවක් තිබිය යුතුය.
මේ විෂයන් සඳහා වන සියලු සුදුසුකම් මෙහිදී විස්තරාත්මකව සඳහන් කිරීමට අපහසුයි. ඒ නිසා ඔබ අයදුම් කරන විෂයට අදාළ සුදුසුකම් ගැසට් පත්‍රය හොඳින් කියවා තේරුම් ගන්නා ලෙස අපි ඔබගෙන් ඉල්ලා සිටිනවා. ගැසට් පත්‍රයේ 5 සිට 14 වෙනි පිටුව දක්වා මේ සියලු දේවල් විස්තර කරනවා. 15 වෙනි පිටුවෙන් අපිට දැනගන්න ලැබෙන්නේ වයස් සීමාව සහ මේ විභාගයට අයදුම් කිරීමට අවශ්‍ය අනුගත පොදු අවශ්‍යතා පිළිබඳව. වයස් සීමාව පිළිබඳ සලකා බලනකොට 2023 2.10 දිනට වයස අවුරුදු 40ට නොවැඩි විය යුතුය. ඒ අනුව 2005 2.10 දිනට හෝ ඊට පෙර සහ 1983 2.10 දිනට හෝ ඊට පසු උපන් දිනයේ යෙදී ඇති අයට පමණක් මේ සඳහා අයදුම් කිරීමට සුදුසුකම් ලැබිලා තියෙනවා. එසේම අනිකුත් අවශ්‍යතා වශයෙන් අයදුම්කරුවන් ශ්‍රී ලංකාවේ පුරවැසියන් විය යුතුය. ඒ වගේම අයදුම්කරුවන් විශිෂ්ට චරිතයකින් යුක්ත විය යුතුය. එසේම සුදුසුකම් සපුරාණන් දිනය වශයෙන් තනතුරට බඳවා ගැනීම සඳහා අවශ්‍ය වයස 2023 2.10 දින වන විටද අනිකුත් සියලු සුදුසුකම් 2025 6.30 දිනට සම්පූර්ණ කර තිබිය යුතුය. එසේම සෑම අපේක්ෂකයම ශ්‍රී ලංකාවේ ඕනෑම ප්‍රදේශයක සේවය කිරීමටත් තනතුරේ රාජකාරී ඉටු කිරීමටත් ප්‍රමාණවත් ශාරීරික හා මානසික යෝග්‍යතාවයකින් තිබිය යුතුය. එසේම මේ විභාගය සඳහා විශේෂ අවශ්‍යතා සහිත අයදුම්කරුවන් ඉදිරිපත් වන්නේ නම් ඒ බව අයදුම් පතේ අංක 4 යටතේ දක්වා ඇති 2 සහ 3 කොටසේ අනිවාර්යයෙන්ම සඳහන් කරලා තියෙනවා. අදාළ විශේෂ අවශ්‍යතාවය සඳහා පූර්ණ කාලීන අබාධිත තත්ත්වයක් පවතී නම් ඒ ස්වභාවය සනාථ කිරීම සඳහා අජය රෝහලක වෛද්‍ය නිලධාරියෙකුගෙන් ලබාගත් වෛද්‍ය සහතිකවල පිටපත් අයදුම්කරුවන් මුද්‍රිත ප්‍රතිපත්තියක් සමග විභාග කොමසාරිස් ජෙනරාල් වෙත ඉදිරිපත් කරන්න ඕන. 16 වෙනි පිටුවෙන් අපිට දැනගන්න ලැබෙන්නේ අයදුම් කිරීමේ ක්‍රමය සහ විභාගය පැවැත්වෙන ආකාරය පිළිබඳ. මෙහිදී මාර්ගගත විභාග අයදුම්පත ඉංග්‍රීසි භාෂාවෙන් පමණ සම්පූර්ණ කළ යුතුය. අයදුම්පත් බාරගත් බව හෝ බාර නොගත් බව SMS විද්‍යුත් තැපෑල මගින් දැනුම් දෙනවා. මාර්ගගත අයදුම් කිරීම වෙනුවෙන් සකසා ඇති පොදු උපදෙස් පත්‍රිකාව කොමන් ඉන්ස්ට්‍රක්ෂන් භාගත කරගෙන අයදුම්පත පිරිවීමේදී එම උපදෙස් ඒ ආකාරයෙන්ම පිළිපැදින්න. අයදුම්පතේ හાર્ඩ් කොපි එකක් ලබා ගැනීමෙන් පසු එහිදී සිදු කරන කිසිදු සංශෝධනයක් වළංගු සංශෝධනයක් ලෙස සලකුණු ලැබෙන්නේ නැහැ. අසම්පූර්ණ අයදුම්පත් දැනුම් දීමකින් තොරව ප්‍රතික්ෂේප කරනු ලබනවා. ඒ වගේම මේ විභාගය සඳහා සිංහල දෙමළ සහ ඉංග්‍රීසි මාධ්‍යයෙන් පැවැත්වෙනවා. එසේම ගැසට් නිවේදනයේ අවසානයේ දක්වන උපලේඛන 4 දක්වා ඇති නගරවල පිහිටවනු ලබන විභාග මධ්‍යස්ථානවලදී පමණක් මෙහිදී විභාගය පැවැත්වෙනවා. අයදුම්කරු විසින් ඉල්ලුම් කරන නගරය පසු වෙනස් කිරීමට ඉඩ නොදෙනු ඇත. ඒ වගේම ක්‍රමානුවත් අයදුම්කරුවන් නොඇති නම් විභාග මධ්‍යස්ථානයේ වෙනත් නගරයකට යොමු කරනු ලබන අතර එහෙම නැතිනම් කොළඹදී පමණක් විභාගය පැවැත්වීමට විභාග කොමසාරිස් ජෙනරාල් කටයුතු කරනවා. විභාගයට පෙනී සිටින භාෂා මාධ්‍ය පත්වීම් විෂයී මාධ්‍ය ලෙස සැලකෙන. එසේම අයදුම්කරුවෙකුට සේවකීය අයදුම්පතේ දැක්වෙන විෂය සඳහා මනාප අනුපිළිවෙල ඉල්ලුම් කරන භාෂා මාධ්‍ය විභාග මධ්‍යස්ථානව පසු වෙනස් කිරීමට අවසර ලබා දෙන්නේ නැහැ. විභාග ප්‍රශ්න පත්‍ර දෙකකින් සමන්විත වෙනවා. සෑම අයදුම්කරුවෙකුම ප්‍රශ්න පත්‍ර දෙකකටම පෙනී සිටින්න ඕන. සමත් වීම සඳහා ප්‍රශ්න පත්‍රයකට අමුම වශයෙන් ලකුණු 140ක් ලබා ගැනීම අනිවාර්ය වෙනවා. එක්වරකදී බදවා ගන්නා සංඛ්‍යාව පත්වීම් බලධාරියා විසින් තීරණය කරනු ලබනවා. ඒ වගේම එක් අයදුම්කරුවෙකු ඉදිරිපත් කර හැක්කේ එක් අයදුම්පතක් පමණයි. එසේම සුදුසුකම් සපුරා ඇති අයදුම්කරුවන්ට පමණක් විභාග ප්‍රවේශ පත්‍ර මාර්ගගතව නිකුත් කරනු ලබනවා. ප්‍රවේශ පත්‍ර නිකුත් කළ වහාම විභාග දෙපාර්තමේන්තුව විසින් ඔබ වෙබ් අඩවියේ නිවේදනයක් මගින් අයදුම්කරුවන්ට කෙටි පණිවිඩයක් මගින් දැනුම් දෙනු ලබනවා. ප්‍රවේශ පත්‍රය නොලබන අපේක්ෂකෙක් නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ ආයතනික විභාග විධාන ශාඛාවෙන් නිවසිය යුතුය. 17 වෙනි පිටුවෙන් අපිට දැනගන්න ලැබෙන්නේ විභාගයට පෙනී සිටීමෙන් අනුගමනය කළ හැකි නීති රීති සහ අනන්‍යතාව තහවුරු කිරීම පිළිබඳවයි. මේ දැක්වෙන ආකාරයට අයදුම්කරුවෙකු තමාට නියම කර ඇති විභාග ශාලාවේදී විභාගයට පෙනී සිටිය යුතු අතර සෑම අපේක්ෂකයෙකුට නියමිත විභාග ශාලාව අදාළ ප්‍රවේශ පත්‍රය අසන සහතික කරවාගෙන පළමුවෙන්ම එම ශාලාවේ පෙනී සිටින එහි ශාලාධිපති වෙත බාර දිය යුතුය. විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජෙනරාල් විසින් පනවනු ලබන නීති රීති වලට විභාග අපේක්ෂකයා යටත් වේ. එම නීති රීති උල්ලංඝනය කළහොත් විභාග කොමසාරිස් ජෙනරාල් විසින් පනවනු ලබන දඬුවමකට යටත් වීමට ඔහුට හෝ ඇයට සිදුවනු ඇත. එසේම අයදුම්කරුවෙකු විභාග ප්‍රවේශ පත්‍රයක් නිකුත් කිරීම සහ ඔහු හෝ ඇය විභාග ඉදිරිපත්වීම හෝ තනතුරු දැරී සුදුසුකම් සපුරා ඇති බව පිළිගැනීමක් ලෙස සලකුණු නොලබන අතර විභාග සමත්වීම පත්වීම ලැබීම සුදුසුකම් ලෙස සලකන්නේ නැහැ.
විභාග අපේක්ෂිකාවන් විභාග ශාලාව තුළදී තමන් පෙනී සිටින සෑම විෂයක් සඳහාම ශාලාධිපති සෑමීකට පත්වන කිය අනන්නතාවය සනාත කළ යුතුයි. ඒ සඳහා ජාතික ඇතුනුම්පත බලංගු විදේශගමන් බලපත්‍රය බලංගු ශ්‍රී ලංකීය රිදුරු බරපත්‍රය ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ වගේම මේ විභාගය ගැන කතා කරහොත් ලිඛිත විභාගය මේ සඳහා නියමිත ප්‍රශ්නපත්‍ර සංඛ්‍යාව 2ක් සුදුසුකම් ලැබීම සඳහා ප්‍රශ්නපත්‍ර 2 සඳහාම පෙනී සිටීම අනිවාර්ය වෙනවා. අභියෝගතා පරීක්ෂණය සඳහා කාලය පැය 1ක් ලබා දෙනවා. සංඛ්‍යාත්මක භාෂාමය රූපකාරය ව්‍යුහයන් අන්තර් සම්බන්ධතාවයන් සියලු දේවල් එකතු වී තාර්කික අවබෝධය අර්ථකථන හැකියාව වෙනත් තත්ත්වයන්ට අදාළ කර ගැනීම හැකියාව ප්‍රමාණකරණය කාලය හා අවකාශය බහුවර්ණ මාදිලී ප්‍රශ්න 50කින් මේ යුක්ත වෙනවා. ප්‍රශ්න සියල්ලටම පිළිතුරු සපයන්න ඕන. සාමාන්‍ය දැනීම් ප්‍රශ්න මේ පැය 1කින් යුක්ත වෙනවා. ගුරු ශේෂ්ත්‍රයට අදාළ එම ශේෂ්ත්‍රය පිළිබඳ ඇති සාමාන්‍ය දැනුම සහ දේශීය වශයෙන් සිදුවන අධ්‍යාපන ප්‍රවණතා පිළිබඳ සාමාන්‍ය දැනුම සහ උසස් අධ්‍යාපන තාක්ෂණික ගුරු අධ්‍යාපන ආදී ශ්‍රේෂ්ඨ සම්බන්ධ 2010 වර්ෂයෙන් පසුව සිදු කරන ලද දේශීය අධ්‍යාපන නවීකරණය පිළිබඳ සාමාන්‍ය දැනුම මෙහිදී පරීක්ෂා කරනවා. මෙහිදී බහුවර්ණ ප්‍රශ්න 50ක් ඉදිරිපත් වෙනවා. ගැසට් පත්‍රයේ අවසාන පිටුව. ඒ කියන්නේ 18 වෙනි පිටුවේ ඉඳලා 32 දක්වා ප්‍රධාන වශයෙන් අඩංගු වෙන්නේ විවිධ විෂයන් සඳහා වන උපලේඛන විභාග මධ්‍යස්ථාන ලයිස්තු සහ වෙනත් පරිපාලන තොරතුරු. මේවා ඔබ අඳුන් කරන විශේෂ ප්‍රදේශය අනුව වෙනස් වෙන්න පුළුවන්. මේ සියලු උපලේඛන සහ අමතර තොරතුරු ගැසට් පත්‍රයේ පැහැදිලිව දක්වා තිබෙනවා. ඒ නිසා ඔබ අනිවාර්යයෙන් මේ ගැසට් පත්‍රය භාගත කරගෙන ඔබ අදාළ කොටසක් හොඳින් කියවා තේරුම් ගන්නා ලෙස අපි ඔබට නැවතත් මතක් කරනවා. මේ ගැසට් පත්‍රය භාගත කරන ලින්ක් එක මම අනිවාර්යෙන් කමෙන්ට් සෙක්ෂන් එකේ දාලා තියන්න. ඉතින් මේ තමයි 2026 වසර සඳහා ශ්‍රී ලංකා ගුරු සේවයට උපාධිධාරීන් බඳවා ගැනීමේ තරඟ විභාගයේ පිළිබඳ ගැසට් නිවේදනයේ පිටුවෙන් පිටුවේ කරන ලබන විස්තරය. ඉතින් මේ විභාගය අඳුන් කරන සියලු දෙනාට මේ වීඩියෝ මනා ප්‍රයෝජනවත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. ඔබට මේ සම්බන්ධයෙන් තවත් ප්‍රශ්න තියෙනවා නම් පහතින් කමෙන්ට් එකක් දාන්න. ඊළඟ වීඩියෝ එකකින් අනිවාර්යෙන් මේකට අදාළ වෙන ප්‍රශ්න මොනවාද? මේකට අදාළ වෙන නීති රීති ප්‍රශ්න පත්‍රයේ උත්තර සපයන්න ඕන කොහොමද කියලා අනිවාර්යෙන් ඉස්සරහට අපි වීඩියෝ රැගෙන යනවා. මේ වගේ වැදගත් තොරතුරු අරගෙන අපේ channel එක subscribe කරන්නත් මේ වීඩියෝ like එකක් දාලා යාළුවන්ටත් බලන්න share කරන්නත් අමතක කරන්න එපා. ඔබට සුබ දවසක්.